විශ්‍රාම ගිය ලක්ෂ 2ක් විශ්‍රාම දිවිය ගත කරන්න ශ්‍රී ලංකාවට ඇවිල්ලා. ලැබුණු සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8.5 ඉක්මවා ගොස් තිබෙනවා. ඔය කාට වුණත් විශ්‍රාම දිවියට හොඳම රට ලංකාව කියලා තියෙනවා. කෑම් බීම් සෞඛ්‍යයට අඩු වියදමක් යන්නේ. විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමරිකානු ඩොලර් දහසක මුදලක් වියදම් කිරීමට හැකියාව ඇතනම් මෙරටදී විශ්‍රාම යුවලකට සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකි බවත් ඇමරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් travel and leisure සංගරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමෙහි දැක්වෙනවා. ඉතින් කොහොමද? අද අලුත් දවසක්නේ. යුද්ධය හැමතැනම සාමි ගිහිල්ලා. අනේ මන්ද වයසක කට්ටිය එකතු වෙලා මුළු ලෝකෙම විනාශ කරන්න හදනවා. හැබැයි මං නම් ආවේ ඒ ගැන කතා කරන්න නෙමෙයි. මං ආවේ මේ මීට මාසෙකට එකමාරක උඩදී ලංකාව ගැන ලංකාවේ ගිය නිවුස් එකක් ගැන කියන්න. ඒ නිවුස් එක මම පොඩි පත්තරේ ගිය කෑල්ලකුත් මම ඔයාලා දාන්න. ඒ ගැන කියන්නේ විශ්‍රාම ගිය ලක්ෂ 2ක් විශ්‍රාම දිවිය ගත කරන්න ශ්‍රී ලංකාවට ඇවිල්ලා. ඉතින් ලංකාව කට්ටිය ඒක ගැන හරි ලොකුවට කතා කරනවා. සමහර අය කියන ඇයි එන්නේ අපේ රටට? මොකටද? ගිහිල්ලා අපේ රටේ ඉගෙනගෙන ගිහිල්ලා වෙන රටවල වලට හොඳටම වැඩ කරලා දැන් මෙතන බැරි වෙනකොට විශ්‍රාම ගියාම අපේ රටට අපේ රටේ මේ ජීවත් වෙන්න. ඒතර මහලු කට්ටිය වැඩි වෙනවා. අපේ යැපෙන කට්ටිය වැඩි වෙනවා. අපේ බදු වලින් ජීවත් වෙනවා කියලා. මේ මට මගේ කනටම ඇහුණු දෙයක්. මගේම යාළුවෙක් කියපු දෙයක්. ඉතින් මට ඇත්තටම හරියට දුක හිතුණා. ඒ කියන්නේ අපි මමත් පිටරටක ජීවත් වෙන්නේ. අපි රටට වැඩක් කරලම නැද්ද? අපේ රටට සේවයක් වෙලාම නැද්ද? අපේ රටට දෙයක් ලැබිලාම නැද්ද කියලා මට ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඔළුවට ආවෙන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ රටේ බුද්ධි ගලණයක් සිද්ධ වුණා තමයි. ආව ප්‍රශ්න අනුව රටට සිද්ධ වුණු ප්‍රශ්න අනුව ආව ආර්ථික අවපාතය අනුව ගොඩාක් දේවල් රටට අහිමි වුණා. රටේ තියෙන සම්පත් ගොඩාක් දේවල් පිටරටවල වලට ගියා. ඒක කාගවත් වැරැද්දක් නෙමෙයි කියලා තමයි මම කියන්නේ. රටේ උසස් රැකියා කරන පුද්ගලයන් රටින් ඒ වයින් ලැබුණු බෙනිෆිට්ස් වලින් ජීවත් වුණා. ඒගොල්ලන්ට හිඳ ආර්ථික අපහසුකම් ඇති වෙන්නේ නැතුව ඇති. නමුත් ආර්ථික අපහසුතාවම් ඇති වුණු කට්ටිය බොහෝම දෙනෙක් හිටියා. 90ක් විතර හිටියා. දේශපාලකයෝ ඒකට අයිති වෙන්නේ නැහැ. ඔය උසස් රැකියා කරන කට්ටිය ඒකට අයිති වෙන්නේ නැහැ. නමුත් ගොඩක් කට්ටියට ආර්ථික ප්‍රශ්න ආවා. ඉතින් ඒ හින්දා එක ප්‍රශ්න අනුව ඒගොල්ලෝ පිටරට වලට ගිහිල්ලා රැකියා කරලා වෙන්න පුළුවන්. ඒ වුණාට අයිතියක් නැහැ කියන්නේ අපේ රටට එන්න එපා විශ්‍රාම දිවිය ගත කරන්න කියන්නේ. මොකද ඒගොල්ලෝ එන්නේ මේ රටෙන් හිඟා කාලා ජීවත් වෙන්න නෙමෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට තව දැන් කියන්නේ අපිට අපේ විශ්‍රාම දිවිය ගත කරන්න වෙනත් රටකට යන්න බැරි කමක් නැහැනේ. මොකද අපි ගිහිල්ලා ඒ රටෙන් කාලා බිල නෙමෙයිනේ. ඒ කියන්නේ ඒ රටේ දේවල් හිඟා කාලා අරගෙන නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපි අපේ දේවල් අරන් ගිහිල්ලා ඒ රටේ යම්කිසි දෙයක් දීලා තමයි අපි ඒ රටින් දේවල් ගන්නෙ. විශේෂයෙන්ම හිතන්නකෝ ගියක් දොරක් නැති කෙනෙක් හොඳ සල්ලි තියෙන විශ්‍රාමිකයෙක් යනවා විශ්‍රාම දිවිය ගත කරන්න ශ්‍රී ලංකාවට. එතකොට එයා සමහරට එයාට ඉන්න තැනක් වෙනුවෙන් ගයක් රෙන්ට් එකට ගන්න පුළුවන් නැත්නම් හොටෙල් එකක්. එතකොට එයාගේ සල්ලි එතන වියදම් වෙනවා. එතන සංසරණය වෙනවා. එතකොට ඒක විදේශී විනිමයක් නෙමෙයිද? එතකොට ඒ යන පුද්ගලයා ලංකාවට ඇතුල් වෙනකොටම එයාට ටැක්ස් එකක් ගන්නවා. එතකොට ඒක විදේශී විනිමයක් නෙමෙයිද? ඒ පොඩි දේවල් මම මේ කිව්වේ. එහෙම චෝදනා කරනකොට ඒක වැරදි කියන එකයි මම මේ කියන්නේ. අනික නිදහස් අධ්‍යාපනය ලබාගත් සියලුම දෙනා රටට සේවයක් කළ යුතුමද? ඒක මෙහෙම අපිට හදාගන්න බැරිද? අපේ රටෙන් අපිට අධ්‍යාපනයක් ලබා දුන්නා. එතකොට රස්සාවක් කළා හෝ නොකළා හෝ ඒ අධ්‍යාපනයේ මත යැපිලා හොඳ යහපත් ජීවිතයක් ගත කරනවා නම් ඒක රටට කරන සේවයක් නෙමෙයිද? කොහේ හිටියත් ඒක ලොකු සේවයක්. අධර්මිෂ්ඨ පුද්ගලයෙක් නොවි ධාර්මික විදියට ජීවත් වෙනවා නම් ඒක ඒ රටට දෙන්න ලොකු සේවයක්. මොකද මෙයා ලෝකෙ දකින්නේ මෙයා ශ්‍රී ලාංකිකයෙක්. මෙයා හොඳ එඩියුකේටඩ් පුද්ගලයෙක්.
ඒ එඩියුකේටඩ්කම ලැබිලා තියෙන අපේ රටෙන්. එතකොට ඒක රටට දෙන දෙයක්. එහෙම හිතන්නත් අපි පුරුදු වෙන්න ඕන. එතකොට නිදහස් අධ්‍යාපනය තුළින් රටට නිදහස් නිවහල් සිතුවිලි තියෙන අධර්ම ගති නැති පුද්ගලයෙකු වීම ඒ රටට දුන්නු ලොකු දායාදයක් කියලා මම කියන්නේ. එතකොට දැන් මම අද මේ ගැන හොයනකොට මෙන්න මෙහෙම දෙයක් දැක්කා. ඒ කියන්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, තොරතුරු තාක්ෂණ ශිල්පී විශාල වශයෙන් විදේශගත වීම බුද්ධිගලණය ලෙස හැඳින්වෙනවා. 2022 වසරේ සිට මෙම තත්ත්වය ගොඩක් උග්‍ර වෙලා තියෙනවා. ඒ රටේ දිගුකාලීන සංවර්ධනයට බාධාවක්. ඒක ඇත්ත. සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට දැඩි තර්ජනයක්. එහෙම වුණේ ඇයි? රටට එහෙම වුණේ ඇයි? එහෙම ඔය චෝදනා කරන කිසිම කෙනෙක් එහෙම වුණේ ඇයි කියලා හිතන්නේ. අනික 2022 වගේ කාලෙකදී රටෙන් ගොඩක් කට්ටිය ගියේ ඇයි කියලා හිතන්නේ. එකක් දරුණු ආර්ථික අර්බුදයේ අඩු වැටුප් රැකියා සුරක්ෂිතතාවය. මොකද රටේ දේවල් ගොඩාක් වෙලාට මේ හිටපු ලොකු කට්ටිය සූරා කරනවා. එතකොට අනිත් පොඩි මිනිස්සුන්ට ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට ඊළඟට සෞඛ්‍ය සහ තාක්ෂණික ශාස්ත්‍රවල හිඟයක් ඇතිවීම, රාජ්‍ය සේවයේ දුර්වල වීම සහ රටේ පළදායීතාවය පහළ යාම. වෘත්තිකයන්ට තරංකාරී වැටුප් සහ පහසුකම් ලබා දීම, දූෂණය අවම කිරීම, විදේශ ආයෝජන ගෙනීම සහ විදේශගත වූවන් ආපසු කැඳවීම. ඒකට සුදුසු පියවර කියලා කියනවා. නමුත් එහෙම ගිය කෙනෙක් ගොඩාක් වෙලාවට එනවා හරි අඩුයි. සමහර විට අපේ රටේ තියෙන නිදහසයක් නැති වෙන්න පුළුවන්. ඒක මම හොඳටම අද්දුටුවා. ඒ කියන්නේ මට මගේ රටේ තියෙන නිදහස මේ රටේ නැහැ. එතනින් අදහස් කරන්නේ අපිට මම කියන්නේ මේ රටේ නිදහස නැහැ කියලා අදහස් කරේ මේ නිදහසේ පාරේ යන්න තියෙන එක නේ. අපේ රටට ගොඩක් නිදහසේ පාරවල හොඳට ගමන් කරන්න අපිට පුළුවන්කම තියෙනවා නේ. මං කියන්නේ අර ඒක මම දන්නේ මගේ රට කියන නිදහස කියන එක කියන්නේ අපි ඒක තියෙනවා. අපේ රටේ තියෙනවා. ඒක මේ රටවල නැහැ අපිට. ඒක මේ රටවල අපිට ගොඩක් අඩු ඒ නිදහස්කම. නමුත් නිදහස් අධ්‍යාපනයයි නිදහසේ රටක ඉන්න ලැබෙන එකයි දෙකක්. අපි අධ්‍යාපනය ලැබලා මේ රටට ඇවිල්ලා මේ රටේ වැඩ කරාට අපේ ලැබෙන ආදායම් අපි ගොඩාක් වෙලාවට අපේ රටවල වලට යොමු කරනවා. ඒ යොමු කරන්නේ කොහොමද? අපි ගිහිල්ලා ඉඩම් ගන්නවා. ගෙවල් දොරවල් හදනවා. අපි වැකේෂන් ගියාම මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනවා. ඒවා මේ රටවලින් අරන් යන්න බෑ අපිට. ගිහිල්ලා අපි හම්බ කරන සල්ලි වලින් අපි වියදම් කරලා හදන දේවල්. එතකොට ඒ සල්ලි අපේ රටට දෙන දේවල්. ඒ අපින් ලැබෙන අපේ රටට අපි දෙන දායාද. එතකොට අපි රටට දෙයක් කරේ නැහැ කියලා අපිට චෝදනා කරන්න බෑ. අපි නිතරම අපේ රටට කරනවා. ඒක තමයි හරි. එතකොට මිසේ අයගෙන් මේ අපේ රටට සේවයක් වෙන්නෙම නැද්ද? ඒක තමයි මම මුලින් කිව්වේ. ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒක නැහැ කියන්න බෑ. දැන් මට ආයාපු චෝදනාවක් තමයි ඒ කියපු දෙයක් තමයි ගොඩාක් වෙලාවට මැද පෙරදිග කට්ටිය තමයි ලංකාවට විදේශ විනිමය ගේන්නේ. අනිත් බටහිර යුරෝපීය රටවලදී කවුරුත් විදේශ විනිමයක් ලංකාවට දෙන්නේ නැහැ. එහෙම චෝදනා කරේ ඇයි කියන එක මට හරියම පදනම් විරහිත දෙයක්. මොකද ඒක මන් දන්නේ දත්ත වලින් විදේශ විනිමය මායින ක්‍රමයක් වෙන්න ඇති. මැද පෙරදිග රටවල වලට ගොඩාක් වෙලාවට සේවයට යන්නේ ඒ කොන්ත්‍රාත් පදනමක් මත. ඒ කියන්නේ රජයෙන්ම ඒගොල්ලන්ගේ රැකියාව වලට යොමු කරන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා මේගොල්ලන්ගේ මෙච්චර ආදායම් ප්‍රමාණයක් මේ ලංකාවට ලැබෙනවා කියලා. එතකොට ඒක හරි එහෙම කතා කරන එක. එහෙම කතා කරන්නේ එතන වැඩ කරන පුද්ගලයෝනේ. එතකොට ඒගොල්ලෝ දකින්නේ ඒ ටික විතරයි. ඒගොල්ලෝ පිට දේවල් දකින්නේ නැහැ. එතකොට ඒගේ දේවල් කතා කරන එක වැරදි. දැන් මැද පෙරදිග යන පුද්ගලයා පවුලක එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර එයාගේ මුළු පවුලම ලංකාවේ ඉන්නේ. එයා අනිවාර්යෙන් ලංකාවට සල්ලි එවිය යුතුයි. මොකද ලංකාවේ කට්ටිය ජීවත් වෙන්න ඕනේ ඉන්න සල්ලි එවන්න ඕන අය.
නමුත් බටහිර රටවලට යන පුද්ගලයන් යුරෝපීය රටවලට යන පුද්ගලයන් ගොඩාක් වෙලාවට කොන්ත්‍රාත් පදනම් මත නෙමෙයි යන්නේ. රජයෙන් ඒගොල්ලන්ට රැකියාව හොයලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා රැකියාව හොයාගන්න ඕන. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ ගිහිල්ලා රැකියාව හොයාගෙන ඒගොල්ලන්ගේ මුළු පවුලම එහාට ගෙන්න ගන්නවා. ඒ ගෙන්නගෙන ළමයිටත් එහෙ උගන්වගෙන ඒගොල්ලන්ගේ පරිසරය ඒගොල්ලෝ හදා ගන්නවා. මෙහෙම උණු කට්ටිය ගොඩක් ඉන්නවා. ඇයි? යුද්ධමය වාතාවරණයේ ඉන්න රටින් පිට වෙච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එහෙම ගියාට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක එහෙ හදා ගන්නවා. ඒගොල්ලන්ට ආපහු මෙහි යුද්ධය වුණා කියලා එන්න බෑ. මොකද එහෙ ගොඩක් ඒගොල්ලන්ගේ ළමයි අධ්‍යාපනය සඳහා වෙලා තියෙන රැකියාවක් කරනවා. ඒක සමහර අය ව්‍යාපාර පටන් අරන් ඉන්නවා. ඒක ඒව දාලා එන්න බෑ. රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවා කියලා ඒකට රටින් සේවයක් නොකළා කියලා මේ එහෙම චෝදනා කරන්න බෑ. මොකද ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා ගොඩන ඇයි එහෙම වුනේ කියලා අපි හිතන්න ඕන. ඒගොල්ලෝ රට දාලා යන්න හේතුවක් තිබ්බා. යුද්ධමය වාතාවරණය නැද රට දාලා ගිය කොටසකට තමයි ඒ වගේ දේ. ඒකට තවත් එකක් තියෙනවා ජීවිත බේරා ගන්න. 88 89 කාලේ කොච්චර තරුණ කට්ටිය රටින් පැනලා ගියාද? ඒ තරුණ කට්ටිය අතර මාධ්‍යවේදීන් හිටියා. හොඳට ඉගෙනගත්ත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන් හැමෝම හිටියා. ඇයි ඒගොල්ලෝ රට දාලා ගියේ? ඒ මරණ බියේ. ඒ තමන්ගේ ජීවිතේ බේරගන්න. ඒගොල්ලෝ එහි ගිහිල්ලා ඒගොල්ලන්ගේ කාලය යොමු කරලා ඒ කියන්නේ නිකන් හිටියේ නෑ. මොකක් හරි රස්සාවක් කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ පරිසරය නිකම්ම ඉබේ මෙහි හැදෙනවා. එහි හැදුනට පස්සේ ඒගොල්ලෝ ඒ අනුව ජීවත් වෙන්න ඕන. ඒ වාතාවරණය නිමා වුණා කියලා ලංකාවට ආවා කියලා ඒගොල්ලන්ට එකපාරට රස්සාවල් කරන්න බෑනේ. ඒ කරගෙන ආපු රස්සාව කරගෙන යන්නේ ඊට වඩා හොඳ. එතකොට එහෙම ගිය කට්ටිය අද විශ්‍රාම අරගෙන ලංකාවට ආවා කියලා කාටවත් මොනවත් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ හිඟා ගන්න නෙමෙයි එන්නේ ලංකාවට. එතකොට ඊළඟ ආදායම් මාර්ග දියුණු කරගන්න ගිය කට්ටිය. සමහර අය ඉන්නවා ගොඩාක් ලංකාවේ ආර්ථික අතින් ප්‍රශ්න තිබ්බ කට්ටිය. ඉන්න ඒක දියුණු කරගන්න සමහර අය රටින් පිට එළිය. ගිහිල්ලා එහෙම දියුණු වෙච්ච අයත් ඉන්නවා. එතකොට ඒ කට්ටිය පෞල් පිටින්ම ගිය අයත් ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවෙන් ගියා කියලා කවදාකවත් ලංකාව අතෑරියේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ උපයන ධනෙන් ගෙවල් දොරවල් හදාගෙන ඉඩම් අරගෙන එහෙම සමහර අය ව්‍යාපාර කරන්න අරගෙන තියෙනවා. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ කට්ටිය ආපහු ලංකාවට ආවා කියලා මේ අනිත් අයට චෝදනා කරන්න බෑ. සමහර අය නේ මොනවා නැත මේ හොඳට ජීවත් වෙච්ච කට්ටියක් ඉන්නවා මේ හොඳ රටක ජීවත් වෙන්න ඕන කියලා ගිහිල්ලා එහෙම ජීවිතය අර වෙනසක් දකින්න එහෙම ඇත්ත ඉන්නවා. ඉතින් ඒ කාටවත් අපිට චෝදනා කරන්න බෑ. ඇයි මේ විශ්‍රාම දිවි ගත කරන්නේ ලංකාවට එන්නේ කියන එක. අපිට අයිතියක් තියෙනවා. කාටවත් අයිතියක් තියෙනවා. තමුන්ගේ රටට එන්න. අයිතියක් නැත්තේ ගොඩක් වෙලාට හිඟා කාලා ජීවත් වෙන්න. එතකොට ඒක රටට බරක්. නමුත් මේ එන කවුරුත් රටට බරක් වෙන විදිහට එන්නේ නැහැ. ඒගොල්ලෝ හැම දෙයකම ටැක්ස් ගෙවනවා. ඒගොල්ලෝ කන පාම් පෙත්තට පවා ටැක්ස් එකක් ගෙවනවා මට. එහෙම හිතන්නේ නැතුව කතා කරන එක වැරදි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට කොන්ත්‍රාත් පදනම මත පිටරට රැකියාවලට ගිය කට්ටිය කියන්නේ වැඩ පෙරදිග රටවලට ගිය කට්ටියකින් එන ආදායම් ගණන් කරන්න ක්‍රමයක් තිබ්බට යුරෝපීය රටවලට ගිය කට්ටියගේ ආදායම් ගණන් කිරීමේ ක්‍රමයක් ලංකාවේ නැහැ. මොකද මේ පෞල් පිටින් ගිහින් තියෙන කොන්ත්‍රාත් පදනමකින් නෙමෙයි ගිහින් තියෙන්නේ. නමුත් රටට දේවල් නොලැබෙනවා කියලා කියන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි මට හිතෙන විදිහට පහුගිය කාලේ රටට ඇති වුණු සුලිකුණාටුව, දීප්පා සුලිකුණාටුව මත රටට ලැබුණු ආදායම්. මේ මුදල් ආධාර ලංකාවට ලැබුණු රටවල් පිළිබඳව සලකා බලනකොට කලින් වතාවෙත් සඳහන් කළා වගේම වැඩිම ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු මුදල් ලෙස සඳහන් වෙනවා. ඒ තුලින් ඒ කියන්නේ උතුරු ඇමරිකාව තුලින් ලැබෙන මුදල් ප්‍රමාණයට අනුව ලැබිච්ච ප්‍රමාණය ලැබුණු ප්‍රමාණය මේ වෙනකොට රුපියල් බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ඊට පස්සේ පිළිවෙලින් වැඩිම මුදල් ප්‍රමාණයන් ලැබුණු රටවල් 10 ලෙස අපි විමසා බැලුවොත් ඕස්ට්‍රේලියාව, චීනයෙන් ලැබුණු මුදල් ආධාර, එංගලන්තයෙන්, ජර්මනියෙන්, කැනඩාවෙන්, අරාබි එමිර් රාජධානියෙන් ලැබුණු මුදල්, එක්සත් අරාබි එමිර් රාජධානියෙන් ලැබුණු මුදල්, භූතානයෙන් ලැබුණු මුදල්,
ඉතාලියෙන් ලැබුණු මුදල් ප්‍රමාණයන් සහ කොරියාවෙන් ලැබුණු මුදල් ප්‍රමාණය ඒ වැඩිම මුදල් ලංකාවට ලැබුණු රටවල් 10 අතර තියෙනවා. කොච්චර දෙනෙක් රටට ආදායම් එවලා තිබ්බද? සල්ලි එවලා තිබ්බද? ඒකෙන් වැඩිම හරියක් එවලා තියෙන්නේ බටහිර රටවල්. යුරෝපීය රටවල්. එතකොට ඒගොල්ලෝ රට අතහැරියා කියලා කියන්න බෑ. ඒගොල්ලෝ තාමත් අපේ රටේ ජීවත් වෙනවා. ඒ හින්දා කවදාකවත් රට අතාරින්නේ නැහැ. එතකොට අපේ රට ඇතුලේ ජීවත් වෙන අම්කිසි පුද්ගලෙක් චෝදනා කරනවා නම් ඇයි උඹලා එන්නේ? උඹලට කිසිම අයිතියක් නැහැ කියන්නේ. එහෙම බෑ. අදට උනත් ගොඩාක් රටේ ජීවත් වෙන පුද්ගලයන් ජීවත් වෙන්නේ මේ පිටරට පුද්ගලයන් එවන මේ ඒගොල්ලන්ගෙන් ලැබෙන අම්කිසි ආදායමක් හින්දා කියලා කියන්න පුළුවන්. දේවල් හින්දා කියලා කියන්න පුළුවන්. එහෙම තියෙද්දි මෙහෙම චෝදනා කරන එක වැරදි කියලා මම කියන්නේ. මට මේ සම්බන්ධයෙන් ඔය දැන් දිප්පාසුලි පුරාණ සම්බන්ධයෙන් එතකොට රටේ ආර්ථික බුද්ධිගල්ලේ සිද්ධ ඒ ගැන මම පොඩි විස්තරයක් මේ කියන්නේ පොඩි ප්‍රාස්තා සටහන එතකොට වීඩියෝ ක්ලිප් එකක් එහෙම තියෙනවා මම දාන්න මේ වැඩසටහන අන්තිමට මේ ඔයගොල්ලෝ බලලා පුළුවන් නම් මම මේ කියන දේ හරිද වැරදිද කියලා මට පොඩි කමෙන්ට් එකක් කියන්න. මම දන්නා මේ ගොඩක් වෙලාට මට යම් කිසි දෙයක් කියයි. නමුත් මම කියන දෙයට මගොල්ලෝ මොනවා හරි කියනවා නම් මම හරි සතුටුයි. මොකක් හරි ඒකට හේතුවක්. ඒක හරිද වැරදිද? ඇයි ඔයාට එහෙම හිතුනේ? අපි එහෙම කියලා නැහැ. මොකක් හරි කියන්න පුළුවන් නම් මට සතුටුයි. ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න මගේ මේ වීඩියෝ එක බලන්න. ඒ ගැන පුළුවන් නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.